ඔයාලා අද පිළිගන්නවා ගේම්ස් 327 YouTube channel එකට subscribe කරන්න නැත්නම් subscribe කරන්න. අපි අදත් කාර් එකක් හදන්න තමයි යන්නේ. අපි මේ කාර් එක හදමු නේද? 1500 කම්මැලි. විදුරු ටික දාන්න තියෙනවා. රෝද බෆර් එක දාන්න තියෙනවා. ඊට පස්සේ බෆර් එක දාන්න වෙයි. යහදමු. body ටික විදුරු හොඳයි. ඊස්සේ බෆර් එකත් රිපෙයාර් කරලා ගන්න පුළුවන් මට්ටමේ තියෙනවා. ඒකත් රිපෙයාර් කරලා ගන්න පුළුවන්. සමහර විට උඩ දාගන්න බැරි වෙයි. මොකක් හරි කරලා කාර් එක උඩ දාන්න. බලන්න වෙන මොනවද අවුල් තියෙන්නේ. සීට් සෙට් එක වෙන අවුලක් නෑ වගේ විදිහට ඒක හදමු. සීට් සෙට් එක දැම්ම රිපෙයාර් කරලා ඉඳලා දාගත්ත එක හරි කරලා එමු. ට්‍රන්ක් එක අවුලන්නේ නෑ. රිය බම්පර් එක ආයෙක ගොඩ දාගන්න බෑ ගයිස්. හරි මේක හරි ෆොන්ට් බෆර් එක නම් ගොඩ දාගන්න පුළුවන්. ඒක නම් අපි ගන්නෝනේ left side එකේ නැතුව අනිත් ටික නේ rear bumper එක. rear bumper එක front left එකේ පාට front right එකයි side windows. oh my god සල්ලි නෑ. work shop එකට ගිහිල්ලා මොනවද විකුණන්නේ. storage එක මොනවද තියෙන්නේ. ඇති දැන්ට ඔය සල්ලි ටික ඇති. අපි අලමඩ්නොත් මගේ අර කාර් එකක් තියෙනවා තව. ඒක විකුණනවා. ඒක විකුණපුවම අපිට ටිකක් ලොකු ගාණක් හොයාගන්න පුළුවන්. ගත්ත කාර් එක තව විදිහට කරක් ගන්න තියෙනවා. side windows hadi guys. මේක හරි chassis හදන්න සල්ලි නැති වෙද්දිත් නෑ. බලන්න. ඊයර කාර් එක විකුණනවා. ඒ කාර් එක කිව්වට SUV එකක්. ඒක විකුණුවොත් මේ අපිට සල්ලි හොයාගන්න පුළුවන්. ගෑරේජ් එකේ තියෙන්නේ කන්ඩිෂන් වල සුපිරියර් එක හදලා අපි විකුණු 14 දක්වා ගන්න පුළුවන්. අපි ඩීල් එකකින් විකුණුවොත් අපිට මේවා දෙන්න ඕනේ 12ක් මේ යට තියෙන රත්තරන් පාට කාසි. රත්තරන් පාට කාසි වටිනවා. කිනුට කවන්නේ 14 4000 විතර වැඩි කරනවා. 4000ක් හම්බෙන්නේ නෑ මේ. 3600 විතර හම්බෙන්නේ කවන්නේ. හරි මේක ඔක්කොත් ඊට වැඩ පටන් ගමු ආයේ. 20යි වෙලා රාමාලත් පිරෝඩි ගලන් විශ්ව මේ රෝඩ් නම් ගන්න දෙයක් නෑ. ඒක නෑ නෑ ලෙෆ්ට් රයිට් ගලන ඒ ගන්න ඕනේ. ඒක හොඳයි. ඒක නම් ඊට පස්සේ අපිට ලෙෆ්ට් චෙක් දාන්න ඩීට් දාන්න හදන්න පුළුවන්. ඒක බලන්න. හරි ටික දාගත්තා. මේ වගේ නඩ දාගන්න බැරි වෙයි. සමහර විට පුළුවන් බලන්න. හරි ගියේ. අනිත් පැත්තට රෝදෙක් ගලන්න වෙනවා. පික් ගන්න එක. හරි. දැන් අපි ගම්බද්ද Untuk ekor ni dia ada
ඕනේ ළඟට ඕනේ බැක්ලට් ඕනේ ෆොන්ට් ස්ක්‍රීන් එක ඕනේ මේක front right wheel right අපරාධ මේක සමහරට හදන්න පුළුවන් අලුතින්ම ගත්ත කමන්නේ left wheel එකට එතකොට අපිට පිටිපස්ස රොඩ් දෙකම දාන්න වෙනවා කරෝදයක් ඇති අපිට එක රෝදයක් තමයි ගන්න වෙන්නේ පිටිපස්සේ වම් පැත්තේ රෝදේ රිය ලෙෆ්ට් එක ඕනේ අපිට හරි ගයිස් එන්චසියකට ඉවරයි මම හිතන්නේ මොකක්ද ගිස්සේ මොකක්ද ගිස්සේ කරි අඩුයි ගයිස් මොකක්ද අඩු මේ පැත්තේ ස්ප්‍රින්ට් එක දාන්නේ රිය ස්ප්‍රින්ට් මම දැක්කේ ඉස්සෙල්ලා රිය ස්ප්‍රින්ට් අඩුයි කියලා දැන් චැසි එකේ අපේ එන්ජින් එක ඇක්චුලි ගලවන්න පටන් ගමු ක්ලච් හවුසින් එක රිපෙයාර් කරන්න පුළුවන්ද ස්ටාර්ට් මෝඩ් එක ගලවන්න ඉතින් ඔයිල් පෑන් එකක් ගලවන්න මෝඩ් ගලවන්න ෆෑන් එකේ උනන්නේ බලන්න ෆෑන් එක කොහොමද ගලවන්නේ මේක ඇතුලේ පිස්ටන් ටිකක් එක්ක ගලවන්නකෝ වෙලාව ඉවරයිනේ මාසයක් ගාස් මම දැන් ගේම් එක ගන්න පටන් අරන් අද 31 වෙනි දවසේ ෆෑන් බෙල්ට් එක ගලවුවා ඊට පස්සේ ඉතින් එක ගලවුවා ඊට පස්සේ මෙතන මේක ටයිමින් බෙල්ට් එක ගලන්න ඊට පස්සේ ඔය ෆිල්ටර් එක ගලන්න ඊට පස්සේ හරි ඊට පස්සේ හෙඩ් එක ගලන්න පිස්ටන් ටික ගලවන්නේ පිස්ටන් ටික අලුතින්ම දාන්න වෙයි බ්ලොක් එක හොඳයි පිස්ටන් ටික අලුතින් දාපුවා පිස්ටන් ටික ගන්න ඕනේ පිස්ටන් එකම ගණන් 300 පිස්ටන් ටික ගම්මා මේ පිස්ටන් ටික අයින් කරනවා දැන් ෂාෆ්ට් එක රිපෙයාර් කරන්න පුළුවන් ගහිකට අන්න ටික හයි කරන්නේ සිලින්ඩර් හෙඩ් එක රිපෙයාර් කරන්න පුළුවන් කැම් ෂාෆ්ට් එක රිපෙයාර් කරන්න පුළුවන් වැල් ටික නම් දාන්න වෙනවා වැල් පිටර වැල් ටික ගන්නත් ඕනේ මේ වැල් ටික අයින් කරලා water pump එකයි කරා oil pump oil filter timing belt timing cover distributor මේක ගත්ත ඊළඟ intake manifold එක අපිට අගොඩ දාගන්න පුළුවන්ද බෑ intake manifold එක අපි ගන්න ඕනේ අපි ගත්තා intake manifold හතරා SEO එකත් අගින් දාන්න ඕනේ එක්සෝස්ට් එකත් අගින් දාන්න ඕනේ
receiver එකයි exhaust ko exhaust air filter hai kara well cover එක hai kara exhaust hai kara crankshaft pulley belt hai kara fan hai kara alternator hai kara fan එක hai kara අපි එතකොට oil pan එක හදන්න පුළුවන් flywheel එක oil pan එකක් ගන්න වෙනවා oil pan එක දැම්ම දවල් 2 වෙලා තින්නේ guys කාර් එක හදලා ඉවරයි ducks බලනවාද ඉතින් මේ දායක වීඩියෝ එකක් තියෙන්නේ හරි guys එහෙනම් අදට අපි workshop එක වහනවා thank you බලුවට subscribe කරලා support එකක් දෙන්න guys bye bye much love